අද අපි වෙනස්ම විදිහ කෑමක් හදමු. එන්න මාත් එක්ක කෑම එක හදන්න. මුලින්ම ඔයාලා හාල් පිටි ටිකක් අරගෙන ඒකට මිරිස් කුඩු, කහ කුඩු, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු ටික ඔක්කොම දාලා ඒක හොඳට කලවම් කරන්න. ඊට පස්සේ ඒකට වතුර දාලා ඉවර වෙලා ඒක හරි පදමට එනකම් හොඳට අනා ගන්න. ඊට පස්සේ ඒක පොඩි පොඩි කෑලි වලට කපලා ඒක තඹ ගන්න. ඒක තැම්බෙනකම් කැරට් ටිකක් කපා ගන්න. ඊට පස්සේ ලුණු, කොත්තමල්ලි කොළ, තක්කාලි ඒ ටිකත් ඔක්කොම කපා ගන්න. ඊට පස්සේ තෙල් චාච්චයක් ලිපේ තියලා ඔයාලට කැමති නම් චිකන් ඇඩ් කරන්න පුළුවන්. මම මෙතනදී චිකන් ඇඩ් කරා. ඔයාලට කැමති නම් විතරක් චිකන් ඇඩ් කරන්න පුළුවන්. එහෙම අවශ්‍යම කියලා නැහැ. ඊට පස්සේ මම චිකන් ටික අරගෙන ඒක තෙල් දෙකට දාලා බැදගත්තා. ඊට පස්සේ වාජනයක් ලිපේ තියලා ඒකට තෙල් පොඩ්ඩක් දාගන්න. ඊට පස්සේ තෙල් ටික රත් වීගෙන එනකොට සුදු ලුණු ටිකක් දාගන්න. සාලාය ටික හොඳට බැදෙනකන් හොඳට කවලම් කරගන්න. ඊට පස්සේ ඒ ටික රත් රන්වන් පාට වෙනකොට ඒකට කැරට් ටිකයි ලුණු ටිකයි චිකන් ටිකයි ඇඩ් කරගන්න. ඒ ටික ඇඩ් කරගෙන හොඳට කවලම් කරගන්න. ඊට පස්සේ අපි අර හදාගත්ත පොඩි කෑලි ටික මේකට දාගන්න. ඊට පස්සේ ටික දාලා හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ සෝස් දාගන්න. ඔයාලට මෙතනදී කැමති සෝස් එකක් දාගන්න පුළුවන්. මම මෙතනදී දැම්මේ ටොමැටෝ සෝස්. ඊට පස්සේ ටික දාලා හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ අපි අර ඉස්සෙල්ලා කපාගත්ත කොත්තමල්ලි කොළ ටික එකට ඇඩ් කරන්න. ඒක ඇඩ් කරලා ඉවර වෙලා කලවම් කරගන්න. ඊට පස්සේ ඒක පිඟානකට දාලා ඒක උඩින් කොත්තමල්ලි කොළ ටිකකුත් ඉහලා ඒක ඔයාලට රස බලන්න පුළුවන්.